කිරින්දෙන් ඇසුන කේදනීය පුවත. මෙරට උග්‍රවෙමින් පවතින අලිමිනිස් ගැටුමෙත් තවත් එක් ඛේදවාචකයක් වාර්තා කරමින් කිරින්ද ඔරුකෙම්මුල ප්‍රදේශයේදී වනාලියෙකු පහරදීමෙන් හේන් ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඊයේ සවස 6ට පමණ කිරින්ද පොලිස් වසමෙන්. මෙම මාරක ප්‍රහාරයට ලක්ව ඇත්තේ වනසතුන්ගෙන් සිය හේන් රැක බලා ගැනීමට රාත්‍රී කාලයේ රැඳී සිටි ගොවි මහතෙකුටයි. තිස්ස මහාරාම අන්දරගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් කිරින්ද ඔරුකෙම්මුල ප්‍රදේශයේ පිහිටි අක්කර 5ක් පමණ වූ හේනක් වනසතුන්ගෙන් රැක බලා ගැනීම සඳහා ගොස් සිටියදී මෙම ගොවියා හදිසි වනාලි ප්‍රහාරයට ලක්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඹුගොඩ ආර ඇඹිලිපිටිය ලිපිනේ පදිංචි ජයසූරිය පටබැඳිගේ ජයරත්න නැමැති පුද්ගලයෙකි. ජීවිතක්ෂයට පත් හේන් ගොවියාගේ මෘතදේහය මේ වන විට දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.